හරි එහෙනම් මුලින්ම අපි යමු ලූට් බොක්ස් පැත්තට. ඉතින් ලූට් බොක්ස් පැත්තට ගියාම තියෙනවා මේ වගේ සුපිරි ලූට් බොක්ස් එකක්. ඒක ඉතින් එච්චරම අවුලකුත් නෑ. ඒක නම් ෂේප් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඒක ඩිසයින් එක නම් ලස්සනයි. ඊට පස්සේ අපි බෝඩ් පැත්තට ගියොත් තියෙනවා මෙහෙම ෂීෂෙල් එකක්. ඔව් ෂීෂෙල් එකක් වගේ බෝඩ් එකක් තියෙනවා. ඒකත් ලස්සනයි. නයිස් ඩිසයින් එක. ඇවට පැත්තට යද්දී මෙහෙම නිල් පාට ඇවට එකක් තියෙනවා. ඒකත් අර යාලගේ සී ලුක් එකට තමයි හදලා තියෙන්නේ අප්ඩේට් එකට. බැනර් එකක් දීලා තියෙනවා. ඒක නම් එච්චර දැන්නේ. ඒ වගේම අර වතුර යන කාර් එකට ස්කින් එකක් දීලා තියෙනවා. ඒක නම් ලස්සනයි. බෑග් ස්කින් එකක් දීලා තියෙනවා මෝරෙක්ගේ වරලක් වගේ. ඒක නම් මරු හැබැයි මොන වුණත් මෝරෙක්ගේ වරලක්. බෑග් ස්කින් එක නම් මරු. ඉතින් මෙන්න ඒක නම් පහරක් ඈ. සුපිරි ස්කයි වින් එකක් දීලා තියෙනවා මේ පාර ගැරින එකෙන්. මාළු යන්නේ වටේට. ඒක නම් පට්ට. ඒක නම් මැච් එකක් ගහලා බලන්න ඕනි. ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඒක නම් නයිස්. මම දැකපු හොඳම එක කියන්න පුළුවන්. මේක සෙට් මොනවා කලිත් ඒවට වඩා. ඒක බට්ට. ඒ වගේම ගන්න ස්කින් පැත්තට යද්දී 6 ෂොටියක් දීලා තියෙනවා. සුපිරි ස්කින් එක. ඒක ඇනිමේෂන් එක. පට්ට පහර ඇනිමේෂන් එකක් එක්ක සුපිරි 6 ෂොටියක් දීලා තියෙනවා. ඒක හැබැයි ආවර් ප්‍රෙඩික්ෂන් ඉන්නේ ඊගරන් ටිකක් ඒක අවුලක් වෙන්නේ ගන්න. ලස්සන ඩිසයින් මේ VSK දීලා තියෙනවා. ඒක නම් කලින් තිබ්බේ 94 එක. ඒ දෙක ලස්සනයි. ඉතින් අපි ස්කයි වින් එක දාලා මැච් එකක් ගහලා බලමු. කියන්න බැරි වුණා. ඉතින් මොට් එකක් දීලා තියෙනවා. තීනියෙන් අර තියෙන්නේ අර මාළුවෙක් ගොඩට ඇවිල්ලා දගලනවා වගේ සීන් එක. අවුලන්නේ එක ලස්සනයි. අර පිනුවක් බල්ටියක් එහෙම ගාලා ගන්නවා අන්තිමේට. ඒ ටික නම් ලස්සනයි. ඒක ගාලා බලමු. අර මොකද මේ ගහන්නේ? අම්මෝ ප්ලේන් එකකින් එළියට එද්දිම ඉතින් සුපිරියක් කරලා තියෙනවා. එන ඇනිමේෂන් එක නම් පට්ට බහරයි. ඒක නම් සුපිරි ඇනිමේෂන් එක. එද්දි අර දෙන එක. ඒ වගේ මෙහෙම තමයි තියෙන්නේ. එහාට යනවා මෙහාට යනවා. ඒක නම් ලස්සනයි. ඒක පට්ට ලස්සනයි. බහිද්දි මාළු යනවා දෙපැත්තේ. පීනන වගේ ලුක් එකක් දෙන්නේ ඒකේ. පීනනවා. යටට පීනන්න දින්නේ. ඒ පාර කිමි දෙනවා. බහිද්දිත් අර වතුර උඩින් බහින්නේ. හරි එහෙනම් අපි ආයෙත් යමු ගන්න ස්කින් පැත්තට. ඉතින් මේ වගේ ෆෑන් ස්කින් එකක් දීලා තියෙනවා. අලුතෙන් ඒක ලස්සනයි. ඊළඟට කටාන ස්කින් එකක් දීලා තියෙනවා. ඒකේ ඩිසයින් එක නම් මරු. ඒක පාට. ඒ වගේ මෙන්න මේ වගේ සුපිරි වෝල් ස්කින් එකක් ග්‍රෑඩ් ස්කින් එකක් දීලා තියෙනවා. ග්‍රෑඩ් එක නම් මාළුවෙක්. ඒකත් මේ තරම හිටිනට වෝල් ස්කින් එක. ඒක සවුලක් නෑ. ඒකත් මේ අප්ඩේට් එක මොහොතත් එක්ක තමයි යන්නේ වැඩිපුරම. අපි ගිහිල්ලා බලමු ගන්න.
හරි ඔන්න තියෙනවා ඒ ෂොටිය. ඉතින් අතට ගද්දී ඒකෙන් අමුතු ඇනිමේෂන් එකක් තියෙන්නේ. ඒක නම් පට්ට ලස්සනයි. ලස්සනයි. අතට ගද්දී දෙන ඇනිමේෂන් එක දෙන පළවෙනි ගන්න එකනේ. ඒක ගන්න මට වැඩි මීටර යන්නේ නැහැ. ඊනොට මම නම් දැක්ක පළවෙනි ගන්න එක අතට ගද්දී මෙහෙම ඇනිමේෂන් එකක් කියලා. බලන්න 26 කැලි වදින දුරටත් බලමු ට්‍රේඩින් ග්‍රවුන්ඩ් ගිහිල්ලා යාචිත නේ ඉතින් කලින් ට්‍රේඩින් ග්‍රවුන්ඩ් එකට හැකෙක් ඇවිල්ලා ඒක වවාගෙන කෑවා. ඉතින් දැන් අපි යමු ඇනිමේෂන් පැත්තට. ඉතින් මෙයාගේ සුපිරි ලොබි ඇනිමේෂන් එකක් දීලා තියෙනවා. ඒකත් අර යාලගේ අර සී ලුක් එකට තමයි හදලා තින්නේ. එකම ඩිසයින් ටිකක් තියෙන්නේ සේරගේම. ඉතින් මේ වගේ අලුත් පෙටෙක් වගේ එකක් දීලා තියෙනවා. ඌව ලෙවල් අප් වෙන්නේ මං හිතන්නේ අපි ලොගින් වෙන දවස් අනුව. කියන්නේ දවස් 7ක් ලොගින් වෙද්දී එහෙම ලෙවල් යනවා. ලෙවල් 4ට ලෙවල් 4 තමයි මැක්ස් තියෙන්නේ. Don't believe Shiro. When it comes to the Garcias, I'm the good boy. ඉතින් ඒ පෙටා මෙතන පෙන්නනවා මේ ඔයාලගේ ප්‍රොෆයිල් එකට ගියාමත් ඒ ඇනිමේෂන් එක නම් ලස්සනයි හැබැයි. හරි එහෙනම් මේක තමයි ඉතින් මගේ පළවෙනි YouTube channel එක nextleaf. ඉතින් මට නම් හිතෙන්නේ මේ වීඩියෝ එකට views 400ක්වත් එයි කියලා. 400ක්වත් එයි කියලා නම් හිතෙන්නේ නැහැ. කමන්නේ. වැඩේ අතරින්නේ කොහොම හරි කරන් යනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලනවා නම් අන්තිම වෙනකන් subscribe කරලා එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඇත්තටම thank you අන්තිම වෙනකන් බැලුවා නම්. හරි එහෙනම් අද නවතිමු.